හෙලෝ ගයිස් ඉතින් කොහොමද? අද ඉතින් තියෙන්නේ අපේ BYD එකේ ෆෝර්ත් සර්විස් එකේ. ඉතින් අපි කාර් එකේ බඩු ටික තස් කරගෙන මෙන්න මේ විදියට තමයි කාර් එක අපි රෙඩි කරගෙන තියෙන සර්විස් එකට. ඉතින් ඔය බලන්න ඩිකී හැම ඔක්කොම බඩු අස් කරගෙන තියෙන මොකද සර්විස් එක කරද්දී නැති වෙන්න පුළුවන්. මේ විදියට අස් කරන් තියෙන්නේ. අපි ඉතින් පොඩි ක්ලෝස් අප් රුක් බලමු කාර් එකේ ඉන්ටීරියර් එක වෙනවනේ හොඳටම ඩර්ටි වෙලා තියෙන්නේ. අනිවාර්යෙන් සර්විස් එකක් අවශ්‍යයි මේ ෆෝර්ත් සර්විස් එක අපේ. ඒ කියන්නේ අපි පේමන්ට් එකක් කරන්න ඕන පළවෙනි සර්විස් එක මේකේ AC repair එකකුත් ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ඉන්ටීරියර් එක පේන්නේ. ඉතින් ගොඩක් වෙස්ට් වෙලා තියෙන මේ දවස්වල අර අයහපත් කාලගුණයත් එක්ක හොඳට වැස්ස ඒවත් එක්ක. ඉතින් ඔය තියෙන්නේ ඩ්‍රයිවිං ෂීට් එක. තමයි පේන්නේ. අපි පොඩ්ඩක් වාහනේ ස්ටාර්ට් කරගෙන බලමු. දැන් තියෙන සිටුේෂන් එක කොහොමද සහ පිටරකට ලේසියෙන් කම්පෙයාර් කරන්න. මේක සර්විස් එකෙන් පස්සේ software update ගොඩක් වෙනවා. අද SIM එකක් ඇඩ් කරනවා, app එක දානවා. ඒ වගේ ගොඩක් දේවල් අද යනවා. ඉතින් අපි G-Pack එකත් බලමු. මොකක් වෙයිද දන්නේ අපි දන්නේ ඔය සර්විස් එකට කලින් දැන් 410ක් වෙනවා 100ක් charge කරගෙන තියෙන්නේ. මයිලේජ් එක 25000 ගාණක්. 410ක් වෙනවා. අපි ට්‍රික් B එක 0 කරන් බලමු. එතකොට අපිට බලන්න පුළුවන් ඉතින් මේක ස්ටේට් එක එහෙම කොහොමද කියලා. ඉතින් ওই විදිහට තමයි 0 කරගත්තේ. ඉතින් ඔන්න දැන් සර්විස් එකේ අපේ ගමන ආරම්භ කරලා අපි දැන් හයිවේ එකට දාන්න තමයි හදන්නේ. හයිවේ එකට දැන් එන්ට්‍රන්ස් එකේ ඉන්නේ. අපි එහෙනම් සර්විස් සෙන්ටර් එකට ගිහිල්ලාම කතා කරමු. ඉතින් guys දැන් අපි මේ වෙද්දි BYD සර්විස් සෙන්ටර් එක රීච් කරලා තියෙන්නේ. අපි එහෙනම් දැන් ඇතුළට යන්න තමයි හදන්නේ. දැන් එහෙනම් අපි ඇතුළට ගිහිල්ලාම බලමු. I've seen a lot of change, been through a lot of pain. Some things are not the same as they were a year ago. ඉතින් guys මෙන්න මේ විදිහට තමයි චෙකින් කරන ටික අපිට පේන්න තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ චෙක් කරනවා අපේ අපොයින්ට්මන්ට් එක හරියටම හරිද කියලා. ඊට පස්සේ ඇතුළට දානවා. ඊට පස්සේ තමයි වාහනේ ඇතුළට යනවා සර්විස් එක කරන්නේ. ඇත්තටම අපි ඔන්න ටයිම් ගියා සර්විස් එකට 11 AM තමයි තිබ්බේ සර්විස් එක උදේ 11ට. ඉතින් මේගොල්ලෝ කියපු විදිහට නම් හවස 6ත් පහු වෙනවා කියලා තමයි කිව්වේ. ඉතින් ඔන්න දැන් 6:00ට විතර වාහනේ හම්බුණා අපිට. ඉතින් හම්බුණාන් පස්සේ තමයි මේ තියෙන්නේ. ලුක් එක දැන් charge එකක් දාන්න හදන්නේ. දාලා තියෙන අතරම මෙන්න මේ විදිහට තමයි අපිට exterior එක බලා ගන්න පුළුවන් වෙන්නේ. interior එක superb විදිහට vacuum කරලා දැක්ක නේද? full ඔක්කොම software එක වෙනස් කරලා තියෙන්නේ. ඔක්කොම apps ඉතින් ඔක්කොම Spotify වැඩ වෙලා තියෙනවා අපිට අලුතෙන්. G-Pack එකේ හැමෝම තියෙනවා. අර තියෙන ටිකම තමයි තියෙන්නේ. ලොකු වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා charge වෙන ගමන් තියෙන කාර් එක. ඇත්තටම සර්විස් එක සුපිරි වැඩි සර්විස් එකේ කාලය පොඩ්ඩක් වැඩිපුර ගියා. ඉතින් මේක ෆෝර්ත් සර්විස් එකේ හින්දා ගොඩක් චේන්ජස් වෙලා තියෙනවා. කාර් එකේ වීල් අලයින්මන්ට්, AC build එක මාරු කරලා තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් වෙලා තියෙනවා. අපිට මේක තව apps download කරන facility එක දීලා තියෙනවා.
මේ විදියට මීට අමතරව වෙන මේ ටික නම් ඉතින් normal වෙන දේ දින තමයි. ඉතින් අපිට වෙන SIM එක ඇඩ් කරලා තියෙනවා. ඒකේ Wi-Fi පෙන්නනවා. ඔන්න ඔහොම තමයි full interface එක wallpapers ඔක්කොම වෙනස් වෙලා තියෙනවා. එතන අපිට customize කරගන්න පුළුවන් අපිට ඕන විදියට. පොඩි කැමරා ඇන්ගල් එක වෙනසක් වෙලා තියෙනවා. ඒක ගණන් ගන්න එපා. එතන අපිට 360 view එක මෙන්න මේ විදියට පේනවා. charge එක ඉවර වෙන තව ටිකක් වෙලා තියෙනවා. ඉතින් charge එක ඉවරලා ඉක්මනට යමු. ඊට පස්සේ අපි ගෙදර ගිහින් ඉවරලා මේ වීඩියෝ එක ඉතුරු කැල කරලා එන්ඩ් කරන්න. ඉතින් ඔන්න දැන් සර්විස් එක කරලා ඉවර කරලා තියෙන්නේ. මේ පහවදා හවස පොඩ්ඩක් බිසි වුණා හින්දා අනිත් ක්ලිප් එක ගන්න පොඩ්ඩක් වෙලා මදි නැතිනම් තව පොඩි එක්ස්ට්‍රා කිලෝමීටර් ටිකකුත් එක්ක කිලෝමීටර් 437ක් වෙනවා හරියට පේනවා. ඉතින් ෆුල් ඉන්ටර්ෆේස් එක වෙනස් වෙලා තියෙන SIM එකක් දාලා තියෙන්නේ. ඉතින් අපේ තව BYD එකේ මොබයිල් ඇප් එක තියෙනවා. මේ ඇප් එකේ ගොඩක් ඔප්ෂන් තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකේ මෙන්න මේ විදිහට තමයි අපිට ඇප් එක දිස්සෙන්නේ. ඊළඟ වීඩියෝ එකේ මේකේ රිවිව් එකක් ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න BYD app කියලා. මෙන්න මේ app එක ඉන්ස්ටෝල් කරලා තියෙනවා. මෙන්න මෙතනින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ලොක් අන්ලොක් වාහන නැති වෙච්චලට හොයාගන්න, ලයිට් පත්තු කරන්න, ෂටර්ස් වහන්න, වාහනේ ඕෆ් කරන්න, AC එක ඕන් කරන්න. මේක ලෝකේ ඕනම තැනක ඉඳන් කරන්න පුළුවන්. ඒක තමයි තියෙන මේකේ විශේෂත්වය. තව වාහනේ ට්‍රැක් කරන්න ගොඩක් ඔප්ෂන් තියෙනවා. වාහනේ තව එනර්ජි මැනේජ්මන්ට් අර මේ ඔක්කොම charge එක කීයද, ඊට පස්සේ ටයර් ප්‍රෙෂර්, ඊට පස්සේ දැන් මේ විදි දොරවල් කීයක් ඇරලාද, මේ වගේ එන වගේ ගොඩාක් ඔප්ෂන් තියෙනවා. මයිලේජ් එක වගේ ගොඩාක් ඔප්ෂන් තියෙනවා. ඉතින් BYD මොබයිල් ඇප් එකේ වීඩියෝ එකක් ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපිට වෙනවා කිලෝමීටර් 150ක්. ඉතින් එහෙනම් මේ සර්විස් එකේ මේක ඉවරුනේ කොහොම තමයි. ඉතින් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක හොඳයි වගේ දැනනවා නම් කමෙන්ට් එකක් කරන්න, ලයික් එකක් කරන්න, අපේ channel එක subscribe කරලා එකතු වෙන දිගටම මේ වගේ වීඩියෝ ඔයගලන්ට ඕන නම්. එහෙනම් ගිහිල්ලා එන්න. goodbye.